රයිට් කොහොමද යාලට අපි අද බලමු සරල ක්‍රමයකින් සින්දුවක කෝඩ්ස් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මම අද මේ ලෙසන් එක කරන්නේ A මයිනර් කියන කී එකේ. මොකද අපිට හුරු කී එකක්. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ එතකොට මේ A මයිනර් කියන කී එකට අදාළ ස්වර හතක් තියෙනවානේ. ඒ ස්වර හත මොනවද කොහොමද ඒක ප්ලේ කරන්න කියලා අපි එක තැනකින් ඉගෙන ගමු. මොකද ඒක වටා තමයි අපි මේ කෝඩ්ස් හොයාගන්න වැඩේ කරන්නේ. හරි. එතකොට A මයිනර් කියන කී එක ගත්තම අපි දැන් ස්කේල් එකේ ස්වර ටික ගත්තම ස්වර හතක් එනවා මෙන්න මේ විදිහට. A B C D E F G නැවතත් A. හරිනම් ස්වර වෙන්නේ A B C D E F G A. මෙතනදී අපි පොඩි වැඩක් කරනවා. දැන් අපි අංක වලින් ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි. අපි අපේ 6 වෙනි ස්වරේ 7 වෙනි ස්වරේ. ඒ කියන්නේ F note එකයි G note එකයි. මේ දෙක මෙතනින් ප්ලේ කරන්නේ නැතුව ඒ දෙක විතරක් අපි මෙන්න මේ ලෝ පැත්තෙන් ප්ලේ කරනවා. ඒ කියන්නේ F note එක ගන්නවා මෙන්න මෙතනින් පළවෙනි ෆ්‍රෙට් එක උඩම කම්බියේ E වල. හරි. ඊට පස්සේ G note එක ගන්න මෙතන. එච්චරයි. එතකොට අපි මේක පැටර්න් එකක් විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට. නැවතත් A වලට එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. A B C D E. ඊපස්සේ F G කියන නෝට් එක මෙතනින් ගන්නවා. F G නැවතත් A වලට එනවා. රයිට් මෙන්න මේ පැටර්න් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න. A B C D E F G A. හරිනේ. හරි ඊළඟට මේ නෝට්සුත් එක්ක අපිට මට බේස් නෝට් කියන්න පුළුවන්. රයිට් මේ ස්කේල් එකේ ස්වර ටික තියෙන 7. මේ 7ත් එක්කම එන කෝඩ්ස් ටිකක් තියෙනවා. අපි එක ඉගෙන ගමු. මයිනර් කෝඩ්ස් 3යි, මේජර් කෝඩ්ස් 3යි. ඊට අමතරව එක ඩිමිනිෂ් කෝඩ් එකක් තියෙනවා. මෙතනදී අපිට ඩිමිනිෂ් කෝඩ් එක චුට්ටක් පොඩ්ඩක් පැත්තකින් තියලා වැඩේ කරන්න පුළුවන්. මේකින්ද අපි කෝඩ්ස් 6ක් ඉගෙන ගමු. හරි. ඒකට පළවෙනි අපේ නෝට් එක A නේ. මෙන්න මෙතන හැදෙනවා A මයිනර් කෝඩ් එක. අපි දැනටමත් දන්න කෝඩ් එක. A මයිනර්. රයිට්. ඊට පස්සේ දෙවෙනි නෝට් එකත් එක තමයි අපිට එන්නේ ඩිමිනිෂ් කෝඩ් එක. ඒ කියන්නේ B නෝට් එක. අපි මේක දැනට පොඩ්ඩක් අතාරිමු. ඊළඟට යන් තුන්වෙනි නෝට් එකට C. C. මෙතන මේ නෝට් එකත් එක්ක අපිට ගන්න පුළුවන් C මේජර් කෝඩ් එක. හරි. ඊළඟට අපිට අපේ හතරවෙනි නෝට් එක D නේ. මෙන්න මෙතනින් අපි ප්ලේ කරේ. එතනින් අපිට ගන්න පුළුවන් D මයිනර් කෝඩ් එක. හරිනේ. ඊට පස්සේ E නෝට් එක පස්වෙනි නෝට් එක. එතන අපිට ප්ලේ කරන්න පුළුවන් E මයිනර්. හරිනේ. ඊට පස්සේ මම බේස් නෝට් දෙකක් ගත්තා මෙතනින්. F එකයි G එකයි නේ. අපි මේ දෙක ප්ලේ කරමු. F බාර් කෝඩ් එක. මෙන්න F මේජර් කෝඩ් එක. ඊට පස්සේ මෙතන G නෝට් එකත් එක්ක G මේජර් කෝඩ් එක. හරිනේ. ස්කේල් එකේ ස්වර හතත් එක්ක අපු කෝඩ්ස් හත. අපි එකෙන් දෙවෙනි කෝඩ් එක කියන්නේ ඩිමිනිෂ් කෝඩ් එක පොඩ්ඩක් මගේ ඇරියා. හරි. එතකොට අපි ගමු 1 3 4 5 6 7 නැවතත් එකට. හරිනේ. හරි. එහෙනම් දැන් අපි දන්නවා මේ කෝඩ්ස් ටික පිළිහිලා තියෙන තැන් සහ බේස් නෝට් එක. නැත්නම් මේ කෝඩ් එකත් එක්කම යන ප්‍රධාන නෝට් එක. හරි. හොඳයි අපි දැන් උදාහරණයක් විදිහට ගමු. හැමෝම දන්න චාමර වීරසිංහ මහත්මයාගේ මතකයන් උදේ. මේ සින්දුවේ ඔරිජිනල් කී එක B ෆ්ලැට් මයිනර්. දැනට ඒ ගැන හිතන්න එපා. මම කියලා දෙන්නම් සාමාන්‍යයෙන් අපි මේ විදිහට හොයාගත්තට පස්සේ කොහොමද අපි ඒක B ෆ්ලැට් මයිනර් වලට දාන්නේ. කෙලින්ම අපිට B ෆ්ලැට් මයිනර් වලින්ම මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් B ෆ්ලැට් මයිනර් ස්කේල් එක ගොඩක් අයට හුරු නැති හින්දා තමයි මම A මයිනර් කියන ස්කේල් එක ගත්තේ. ඔක්කොම නැචරල් නෝට්ස් තියෙන හින්දා. රයිට්. එතකොට අපි බලමු දැන් A මයිනර් වල ඉන්නේ. එතකොට අපි තෝරගත්ත සින්දුවත් මයිනර් කී එකක්. රයිට්. සින්දුවක කී එක හොයන එක ගැන හිතුවොත් ඔයා හිතුවොත් දැන් කොහොමද අපි හොයාගන්නේ සින්දුව යන කී එක කියලා මම ඒ සම්බන්ධයෙන් වීඩියෝස් කිහිපයක් කරලා තියෙනවා. ඒක බැලුවොත් අනිවාර්යෙන් අල්ලගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ වීඩියෝස් ටික. රයිට්. මම මෙතනදී කී එක හොයන හැටි කියලා දෙන්නේ නැහැ. සින්දුවක කෝඩ්ස් ටික කොහොමද අපි ඒකට හොයාගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. රයිට්. එතකොට අපි දැන් ඉන්නේ A මයිනර් වල. අපි තෝරගත්ත සින්දුව මතකයන් ඔබේ. අපිට මේ සින්දුවේ මෙලඩි එක හොඳට මතක තියෙන්න ඕනි. රයිට්. අපි දැන් මේ සින්දුව හිමීට සිං කරනවා මෙන්න මේ බේස් නෝට් පාවිච්චි කරලා. එච්චරයි. රයිට්. මේ අපි ඉගෙන ගත්ත නෝට්ස් ටික තියෙනවනේ ස්කේල් එකේ. ඒ නෝට්ස් ටික පාවිච්චි කරලා අපි දැන් මේ සින්දුව සිං කරනවා. රයිට්. අපි ගායනා කරනවා. ගායනා කරද්දී බේස් නෝට් තමයි අපි පාවිච්චි කරන්නේ. රයිට්. එතකොට සාමාන්‍යයෙන් අපිට පටන් ගන්න පුළුවන් ස්ටාර්ට් කරන්න පුළුවන්
මේන් නෝට් එකේ. ඒ කියන්නේ A කියන නෝට් එකේ සිං කරන්න පටන් ගන්න පුළුවන්. සමහර සින්දු තියෙනවා සමහරක් වෙලාවට මෙතනම නැතුව සමහර වෙන කෝඩ් එක මේ කී එකේම වෙන කෝඩ් එක ස්ටාර්ට් කරන්නත් පුළුවන්. නමුත් අපිට ගොඩාක් දුරට සාර්ථක වෙන්න පුළුවන් මෙතනින් පටන් අරගෙන බලලා. රයිට්. එහෙනම් අපි බලමු දැන් බේස් නෝට් එක A නේ. රයිට්. බේස් නෝට් එක ප්ලේ කරා. රයිට්. මේක තමයි අපි සිං කරන්න ඕනේ. මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. රයිට්. මෙතනදී ඔයාලට තේරුණොත් බලන්න ස්ටාර්ට් එකේදී අපිට හරියටම මේ නෝට් එකේ සිං කරන්න පුළුවන්. මතකයන් ඔබේ සිතේ තබාගෙන එතෙන්ට එනකම් මේ බේස් නෝට් එකේ එල්ලිලක් සිං කරන්න පුළුවන්. හැබැයි දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. රයිට්. දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා කියන එකේ අමාරුවෙන් හරි මේ නෝට් එකේ සිං කරගන්න පුළුවන්. හැබැයි මීට වඩා පොඩ්ඩක් තව බේස් නෝට් එකක් ලේසි නෝට් එකකට ගියා නම් කියලා හිතෙනවා අපිට. රයිට්. සහ හැබැයි ආයි බලන්න දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා කියද්දී ආයි මෙතන සෙට් වෙනවා ගන්නට. රයිට්. එතකොට මතකයන් ඔබේ කියන හරියදී මේ බේස් නෝට් එක හරියටම පර්ෆෙක්ට් යනවා. රයිට්. ඊට පස්සේ ආයිමත් දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා කියන තැනදී ඒ නෝට් එකට එනවා. ඊට අමතරව අපිට තව චුට්ටක් මේක සිං කරගන්න පහසු වෙනවා නෝට්ස් හොයාගන්න වෙනවා. රයිට්. අපි දන්නවනේ හරි සරල පැටර්න් එකක් තියෙන්නේ. රයිට්. අපි දැන් බලමු. මතකයන් ඔබේ සිතේ තබාගෙන මෙන්න වෙනවා. දුක් විඳිනා මම ඔබගේ මේක පළමු පෙම්වතා. රයිට්. රයිට්. ඔයාලට තේරෙන්නේ නැති අන්නේ නෝට්ස් ටික හරි ගානට අපිට ඒ කියන්නේ සිං කරන්න අපිට පහසු වුණා. මේ බලන්න. ඒ වලින් පටන් ගත්තා. මතකයන් ඔබේ සිතේ තබාගෙන C දුක් විඳිනා මම ඔබගේ G පළමු පෙම්වතා. රයිට්. එහෙනම් දැන් අපිට තේරෙනවා මේ නෝට්ස් වල සිං කරන්න ලේසි කියලා. එහෙනම් මේ බේස් නෝට් එකත් එක්ක ඉන කෝඩ් එකත් එක්ක ප්ලේ කරලා බලමු. රයිට්. මේ බලන්න. එතකොට ඒ වලනේ පටන් ගත්තේ A මයින. මතකයන් ඔබේ සිතේ තබාගෙන C ද කියන්නේ C මේජර් කෝඩ් එක අපි ඉගෙන ගත්තා. දුක් විඳිනා මම ඔබගේ G එකත් එක G මේජර් කෝඩ් එක. පළමු පෙම්වතා. අපිට තේරෙනවා මෙතනදී ආවේ A වලට කියලා. රයිට්. එහෙනම් බලන්න හරිම සරලයි. රයිට්. එතකොට මේ බලන්න. A මයින් වල මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. රයිට්. අල්ලගත්තනේ වැඩි. රයිට්. ඊට පස්සේ අපි බලමු සුවඳ පොදට පවා. රයිට්. එතන බලමු අපි බලමු හැමතිස්සෙම අපි මෙතන ඉඳලා සිංගල් බලමු. ඒතකොට අපිට තේරෙනවා අපිට යන්න ඕනිද වෙන නෝට් එකකට කියලා. අර ඉගෙන ගත්ත නෝට්ස් ටිකෙන් තමයි try කරලා බලන්න තියෙන්නේ. රයිට්. එතකොට පළමු පෙම්වතා කියලා මෙතන ඉන්නේ. අපි ආයෙ පටන් ගමු මෙතන ඉඳලාම. මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා. පළමු පෙම්වතා කියද්දි මෙතන සෙට් වුණාට ඔයාලට තේරෙනවා අපිට තව චේන්ජස් වලට ගියා නම් මේ සින්දුව සිං කරන්න ලේසි කියලා. අපි බලමු. සුවඳ පොදට පවා. එතන පර්ෆෙක්ට් නෑ මේ නෝට් එක. අපි බලමු තව නෝට් එකකට කියලා. සුවඳ පොදට සුවඳ මේ නෝට් එක හරියනවා. සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා. රයිට්. බලන්න. එතනදී මෙන්න මේ නෝට්ස් ටිකත් එක්ක යන්න පුළුවන්. රයිට්. සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා. හරි නේද? අන්නේ බේස් නෝට් එක දැන් අපි දන්න හින්දා අපි බලමු කෝඩ්ස් ටික. රයිට්. එතකොට අපි දැන් මුල් ටිකේ මෙන්න මේ විදිහට ආවේ. මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. ඊට අපිට G නෝට් එක සෙට් උනේ. සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා. ඊළඟට C නෝට් එක. අදටත් මම ඔබගේ ආයිම G වලට ආවා. පළමු පෙම්වතා. රයිට්. හරි නේද? එහෙනම්
බේස් නෝට් එකේ එලිලා ගිහිල්ලා අපිට පුළුවන් සෝන් එකේ කෝඩ්ස් හොයාගන්නනේ. නෝට් එක හොයාගත්තා නෝට් එකත් එක්ක යන කෝඩ් එක ප්ලේ කරා. නැතුව නම් අපිට කෝඩ්ස් වලිනුත් යන්න පුළුවන් රයිට්. කෝඩ් ටික මේ පැටර්න් එක හොයා අල්ලගත්තට පස්සේ මෙන්න මේ කෝඩ්ස් ටිකේ ඉඳලා ප්ලේ කරන්න පුළුවන් රයිට්. එහෙම නැත්නම් බේස් නෝට් එකත් එක්ක ගොඩක් දෙනෙක් මේ බේස් නෝට් එක ෆලෝ කරලා කෝඩ්ස් හොයාගන්නවා. මේ විදිහට කෝඩ්ස් හොයාගත්තම ඊට වඩා තව ඇරේන්ජ්මන්ට් දාලා ඔයාලට කෝඩ්ස් එක හදාගන්න පුළුවන්. රයිට්. වර්ස් එක රයිට්. ඔයාලා දැන් මේ ක්‍රමය පාවිච්චි කරලා හොයාගන්න. හොයාගෙන ඉවරලා කමෙන්ට් එකක් දාන්න. අපි බලමු කෝඩ්ස් කොහොමද හරිද කියලා. මම මේ හැම එකටම රිප්ලයි කරනවා. වරදක් තිබ්බොත් කියනවා. හරියට දාලා තිබ්බොත් ඒක හරි කියලා කියනවා. මොකද ඒ කොටස ඔයා try කරොත් තමයි හරියන්නේ මටම කියලා දෙන්න පුළුවන්. නමුත් මේ පැටර්න් එකම පාවිච්චි කරලා සින්දුව පොඩ්ඩක් සිං කරන ගමන් බලන්න මොනවද සෙට් වෙන බේස් නෝට් කියලා. ඊට පස්සේ ඒකත් එක්ක ඉගෙන ගත්ත කෝඩ් එක දාන්න. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේක A minor වලට සින්දුව යන්නේ B flat minor වලනේ. right B flat minor වලම කොහොමද මේක හොයාගන්නේ කියලා. හැබැයි එතනදී අපිට ස්කේල් එකේ knowledge එක. ඒ කියන්නේ මේ B flat minor කියන ස්කේල් එකේ ස්වර 7 ගැන අවබෝධයක් තියෙන්න ඕනි. සහ ඊට පස්සේ chords කියන right. මේ බලන්න. දැන් මේ A නේ. A වලට තව half step එකක් අපි ඉස්සරහට ගියාම අපිට එන්නේ B flat minor. මොකද මෙතන B note එක තියෙන්නේ. ඒක half step එකක් down වුණොත් ඒ තියෙන්නේ B flat minor. අපි මෙතන අර pattern එක play කරොත් අපි කියමු ස්වරවල අවබෝධයක් නැහැ කියලා. මේ pattern එකම ගත්තොත් මේක තමයි B flat minor scale එක. දැන් අපි අර විදිහට pattern එක හදාගමු. 1 2 3 4 5 වෙනකම් මෙතනින් ගත්තා. 6යි 7යි මෙතනින් ගත්තා. right එච්චරයි. ඒ කියන්නේ අපිට ඉන්නේ F sharp note එකයි G sharp නැත්නම් A flat G flat. ඊට පස්සේ ආයෙමත් වෙනවා B flat වලට. හරිනේ එතකොට. right chords ගත්තොත් ඒ විදිහටම තමයි. B flat minor. එතකොට C sharp major. මෙතන E flat minor. F minor. මෙතන F sharp major. මේක අපි ගමු G flat major කියලා. G flat major. A flat major. නැත්නම් B flat minor වල. right. දැන් මේකේ bass note වලට සිං කරත් අර වගේම තමයි. මතකයන් නුඹේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. right ඔයාලට තේරෙන්නේ නැතිනේ මේ pattern එක පාවිච්චි කරලා අපිට පුළුවන් A minor වලම නෙමෙයි වෙන minor key එකකුණත් මේ විදිහට chords ටික හොයාගන්න. scale එක ඒ chords ටික දන්නවා නම් ඒ original key එකේම ටක් ගාලා අපිට හොයාගන්න පුළුවන්. right අපිට හැම key එකක්ම හුරු නැත්නම් අපි දන්න key එක අරගෙන එක්ක අපි එක transpose කරගන්න ඕනේ original key එකට. දැන් මම ඒ වගේ වැඩක් තමයි කරේ. A minor වල තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම දන්නවා B flat minor කියන්නේ A minor වල ඉඳලා half step එකක් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ විදිහට මේ pattern එක ඒ chord shape ටික හුරු කරාම සහ අපිට මේ bass note වල sync කරාම අපිට chords ටික හොයාගන්න පුළුවන්. right ඉතින් මේ pattern එක පාවිච්චි කරලා ඔයාලට ගොඩාක් songs හොයාගන්න පුළුවන්. right A minor වලම නෙමෙයි අපිට පුළුවන් A sharp නැත්නම් B flat වල B C මේ වගේ මේ keys වල මෙතනින් පිටිපස්සට ගියොත් ගැටලුවක් මේ pattern එකේ bass note ගන්න බැරි වෙයි මේ පැත්තෙන්. ඒකින්ද මේක මේ පැත්තට කන්ටිනියු කරා නම් ගොඩක් keys වල ඔයාලට හොයාගන්න පුළුවන්. right ඉතින් මේ pattern එකම නෙමෙයි තව patterns තියෙනවා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ scale එක තව වාදනය කරන ක්‍රමානුව අපිට පුළුවන් ඒ විදිහට ලේසි ක්‍රමයක් හදාගෙන මේ සින්දු වල chords හොයාගන්න. ඉතින් බලන්න මේ ක්‍රමය කොහොමද ඔයගලන්ට හොඳයිද? සහ ඔයගලන්ගේ ideas දෙන්න සහ මේ විදිහට තව කොහොමද අපි සින්දුවක මේ chords ඊයකට හොයාගන්න කියලා මම කියලා දෙන්න කැමතියි. ඔයාලා කැමති නම් කියන්න කමෙන්ට් එකක් දාන්න. මම ඒ වෙනුවෙන් ඔයගලන්ට වීඩියෝස් හදලා දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.